අනාගත පරපුරේ ජීවත් වෙන්න ඉන්න අපේ දරු දැරියන්ට වැඩිහිටියෙක් වශයෙන් පොඩි පණිවිඩයක්. අපි ගොඩක් දුක් විඳිනවා සමහර අය. ඒ අනවබෝධය නිසා කියලා මට හිතෙනවා. ඒ අවබෝධයක් බවට පත් කර ගැනීමට යම්කිසි සහායක් තමයි මම මේ දෙන්නේ. මේකට තව කෙනෙක් කියන්න පුළුවන් පිස්සෙක් කියලා. ඒත් කමන්නේ ඒක පිස්සන් කොටුවට අරන් ගිහිල්ලා අර බටහිර ගති වෛද්‍ය විද්‍යාවේ මේ වේදනානාශකයක් දීලා තවත් පොඩ්ඩක් රෝගේ වැඩි කරලා නර්ස්ට හෝ ඇටෙන්ඩන්ට්ට කියලා ඇඳක ගැට ගහලා දැම්මත් කමක් නැහැ. නමුත් ඉතින් මේ මම උපතින් රෝමානු කතෝලිකයෙක්. ඒ කියන්නේ මගේ අම්මා තාත්තා අරන් ගිහලා බෞතිස්මය කරපු නිසා. නමුත් එතනින් හැබැයි පොඩ්ඩක් අවබෝධය ලබා ගන්නකොට අපි එකම දෙවියන් කෙරෙහි විශ්වාස කිරීමේ පදනම තුලම ඉඳලා මට බොහෝ අවශ්‍යතාවය අනුව කටයුතු කිරීමට ලොකු තහංචි පැන වූ අවස්ථා තියෙනවා. අර එකම දෙවියන් කෙරෙහි විශ්වාස කරපන් කියන එකයි අපේ කතෝලිකයන්ගේ වචනයක් තියෙනවා මිත්‍යා දෘෂ්ටිකෙක් කියලා. අපිව හංවඩු ගන්නවා. නමුත් එතනින් ඔබ්බට ගියාම දෙවියන් වහන්සේ මුළු ලෝකෙම මැව්වනම් ඔක්කොන්ටම එකයි. රුසියාවද, ඇමරිකාවද, චීනෙද, ලංකාවද, ඉන්දියාවද කියලා දෙයක් නැහැ. මිනිස් සංහතියටම එකයි. නමුත් ඒක ඇතුලේ මට මේ හයිය හත්තිය තියෙන කතා කරන්න පුළුවන් හින්දා යම්කිසි අවබෝධයක් තියෙන නිසා මොකක් හරි දෙයක් තියෙන නිසා මේ කතා කරනවා. තවත් දරුවෝ ඉන්නවා කතා කරනවා තියා කට අරින්නත් බෑ, S2 ඇහෙන්නේ නැහැ, S2 පේන්නේ නැහැ, කන් දෙක ඇහෙන්නේ නැහැ. ඒ වගේ ඉන්නවා. එතකොට ඒ අයට පල්ලියන්න විදියකුත් නැහැ, දෙවියන්ට ස්තුති කරන්න විදියකුත් නැහැ, දෙවියන්ට ස්තුති කරලා ඇති වැඩකුත් නැහැ. සමහර රටවල් වල ඉන්නවා කණ්ඩත් නැහැ, බඩගින්නේ, මන්ද පෝෂණයෙන් ඔය අන්තර්ජාලයේ තාක්ෂණයේ දියුණු ඒව ගැන හිතපුවාම ඒට වැඩි හපන්. එතකොට මේ මැව්වනම් එක එක විදිහට මවන්න බෑ. හරි අපි බලමු ආදම් සහ ඒව මැව්වා සියලුම පව් ඒ දෙන්නගේ කරපිට තමයි දැන් පැට වෙලා යන්නේ කවුරු වර්ධ කෙරුවත්. නමුත් ආදම් අවුරුදු 930ක් ආයු වළඳලා මිය ගියා. ඊට පස්සේ කායින් සහ ආබෙල් මේ ප්‍රබන්ධ චිත්‍ර ශිල්පියා බෞද්ධ ආගමේ හෝ බුදුහාමුදුරන්ගේ හෝ රෝමානු කතෝලික ආගමේ මුනිවරුන්ගේ දෙවිවරුන්ගේ රූපෙන්ද අම්බණෙක් වෙන ඇඹුවා අපි ඒ දේ බලාගෙන කටයුතු කරනවා. නමුත් අපිට පොඩ්ඩක් එන්නෙන් අවබෝධය වැඩි වෙනකොට පොඩ්ඩක් හිතන්න ඕන අපි ආගම් වලට නිගහ කරනවානේ මේ ආගම අත්‍යවශ්‍ය මිනිස්සුන්ගේ සදාචාරයට. ආගම නීතිය. ඒක තුලින් තමයි සංස්කෘතිය. මේ ඔක්කොම අත්‍යවශ්‍ය කාරණා. ඒක නිසා අපි පන්සල් පල්ලි රකින්න ඕන, සුරකින්න ඕන. ඒව ඕනාට වැඩි මෙයා කරන්න යන්න ඕනේ. ඒ වගේම අපේ ආගම් අදාන අයත් ගිහිල්ලා පූජකවරු එක්ක ගිහිල්ලා කුළුපගු වෙන්න හොඳත් නැහැ. විශේෂයෙන් ගෑනු දරුවෝ පූජකවරු එක්ක ගිහිල්ලා උපන්දින වලට ස්පර්ශ කිරීම ඒව හොඳ නැහැ. ඒ වගේ දේවල් වලට ඔය ඉන්දුරාගාරේ හාමුදුරුවන්ගේ බණක් තියෙනවා ඒව අහගන්න පුළුවන්. මේ අම්මා තාත්තා කියන එකට සමහර අය අම්මි තාත්ති කියනවා. අන්න ඒවටත් හොඳ පණිවිඩ එතන තියෙනවා. මේ කාන්තාව විශේෂයෙන් පරිහානියට පත් වෙන එක ගැන මේනින් වහන්සේ කෙනෙකුගේ බණක් තියෙනවා. කාන්තාව කෙලස් බහුලයි කියලා. කන්නේ සප්පේ කියලා සූත්‍රයකුත් තියෙනවා කියන මම කතෝලිකින්ද මම දන්නේ. හැබැයි ඊට වැඩිය මේ අධ්‍යාපනය හදාarලා මේ දැන් මේ මානසික ලෙඩක් තියෙනවා. උගත් බුද්ධිමත් විද්වත් කතිකාචාර්යවරු ආචාර්යවරු උපාධ්‍යාරීන් කියලා සන්නාමයක් පස්සේ යනකොට ඒ සන්නාමයට ගොඩක් මිනිස්සු අම්මලා තාත්තලා දුක් විඳගෙන රැකියාවල් කරගෙන කන්නේ බොන්නේ නැතුව හරියට ලෙඩ රෝගයෙන් පිරලා දරුවන්ට උගන්වන්න යනවා. ඒකෙන් අවභාවිතාව වෙනවා කවුද ගන්න ප්‍රයෝජන ගන්න අර ওই හන්දි වල බෝඩ් ගහගෙන අර විෂය මේ විෂය දන්නවා කියලා ඔය කාලකන්ණි සමහර ගුරුවරු ටිකක් ඉන්නවා. මේ දරුවන්ව අවභාවිතා කරමින් ජීවත් වෙන. ඒ නිසා ඕවට යටපත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබට උපාධියක් අවශ්‍ය නැහැ. උපාධියක් අවශ්‍ය නම් ඔබ ඉස්සෙල්ලාම තීරණය කරන්න ඕන මම මොනවා වෙනුවෙන්ද මේ ඉගෙන ගන්න. රැකියාවක් කරන්න නම් ඉගෙන ගන්න. ඒක නිසා ඔයගොල්ලෝ සාධාරණ මුදල් වියදම් කරලා ඉගෙන ගන්න එක. නමුත් නිදහස් අධ්‍යාපනයක් තියෙන රටේ, නිදහස් සෞඛ්‍යයක් තියෙන රටේ අපිට තියෙන්නේ පාසලට ගිහිල්ලා අධ්‍යාපනය හදාarලා ඇවිල්ලා ඒ සිලබස් එක අනුව ගෙදර ඒ පොතපත හරියට පරිශීලනය කරලා මේ සල්ලි යන්නේ නැහැ, දුක් විඳින්නේ නැහැ, නිදි මරන්න ඕනේ නැහැ, ඇඳුම් පැළඳුම් වැඩි ඕනේ නැහැ. අපිට සරලව ජීවත් වෙන්න පුළුවන්. YouTube එකට ගිහලා හඳපානාගොඩ හාමුදුරුවන්ගේ බණක් තියෙනවා. ඒ බණ ඉස්සෙල්ලාම ඔබ කවුද කියලා දැනගන්න. ඔබ කවුද?
ඔබ කවුද කියලා ඔබ දන්නේ නැතුව ඔබ කොහොමද මේ ලෝකයක් ආක්‍රමණය කරන්න යන්නේ? ඒක නිසා එතන බණක් නෙමෙයි, එතන තියෙන අධ්‍යාපනික දැනීමක්. සමහර කතෝලික දරුවෝ මේ සිවුරක් දැක්කහම බයයි. අර එකම දෙවියන් කෙරේ විශ්වාස කරපම් කියලා. පන්සලකට ගියත් අනිත් අය බලන් ඉන්න කොහෙද ගියේ කියලා. ඒ නිසා ඕනකට වැඩි යටපත් වෙන්න ඕනේ. ඔය ඕන කෙනෙක් මගෙත් එක්ක ඔය උගත් බුද්ධිමත් විද්වත් කතිකාචාර්යවරු ආචාර්යවරු මහාචාර්යවරු කියන අය සාක්ෂි සහිතව මම කැමති නැහැ දේශපාලන ඕගොල්ලොත් එක්ක කතා කරන්න. මම කැමති නැහැ ඔය නීතිය පිළිබඳව කතා කරන්න බැරි කමක් නැහැ. ගණිතය පිළිබඳව මම එච්චර දැනීමක් නැහැ. නමුත් මම ඉංග්‍රීසිය කියන භාෂාවක් මට ඉංග්‍රීසියෙන් අත්‍යවශ්‍ය කාරණාවක් නෙමෙයි. මට සිංහලෙන් ඕන කෙනෙක් එක්ක සංවාද කරන්න පුළුවන් ඕනම විෂයක්. ඔබ කැමති ඕනම විෂයක්. ඒක නිසා අද මේ පණිවිඩයේ තවත් කාටත් ඇරියට කමක් නැහැ. අපි අද පාස්කු ඉරිදා සිකුරාදා ජේසුස් වහන්සේව කුරුසයන ගැහුවා. නමුත් අපි මනස්තාප වෙලා නැවත හැදෙන්නේ නැත්තම් අපි මේ හැමදාම අපට කරුණා කළ මැනව කීක ඉන්නවනම් ඒකෙන් වැඩක් නැහැ. අපි මේ දේශීයත්වයට ගරු කරන්න ඕන. ගෞතම බුදුරජාණන් වහන්සේ 3 පාරක් වැඩිය කියන රටක් මේක ඇතුලේ අපිට ජීවත් වෙන්න හොඳම සංස්කෘතිය තියෙන්නේ මේකයි. අපි මේක ඉපදීමම වාසනාවන්තයි. ඒ නිසා ඔබ අර හඳපානාගොඩ හාමුදුරන්ගේ ඔබ කවුද කියන බණ අහලා ඔය ගන්න උපාධිය ඕන තරම් ගන්න පුළුවන්. ඔය කාලකන්ණි ගුරුවරුන්ට සල්ලි වේදම් කරගෙන යන්න එපා. ඔබ ඉගෙන ගන්න මිනිස්සුන්ට සේවය කරන්න නැත්නම් මිනිස්සුන්ගෙන් යැපෙන්න නම් ඒ ජීවිතය ගැන පොඩ්ඩක් හිතන්න ඕන. මිනිහෙක් ඉපදෙන්න ඕන තව කෙනෙකුගේ යැපෙන්න නෙමෙයි, තව කෙනෙකුට සේවය කරන්න. හරි මේ කාලය යනවා ගොඩක් වැඩි. ටික වෙලාවකින් ගන්න ඕන. මම මගේ ගම් වල වැඩි හිටියන්ට ගොඩක් කට්ටිය කිව්වා අපි දරුවන් එක්ක එකතු වෙලා කතා කරමු කියලා. සමහර මිනිස්සු හරි ආත්මාර්ථකාමී, කපටි, ඊර්ෂ්‍යයි. ඒ අවස්ථාවන් ඒවට දන්නේ නැහැ. දන්නේ නැත්තම් මොනව කරන්නද? ඒ නිසා දන්නේ නැත්තම් එතකොට ඒවට අපි ඒගොල්ලොත් එක්ක තරහ වෙලා වැඩක් නැහැ. අවශ්‍යතාවය අනුව කටයුතු කරන්න මේ අවස්ථාව මම මේ තාක්ෂණය උපයෝග කරගෙන ගත්තා. අරගෙන ඔබට අවස්ථාවක් දුන්නා. ඔබගේ ඔය උගත් බුද්ධිමත් විද්වත් කතිකාචාර්යවරු ආචාර්යවරු කියලා පදනම සහතික ගෙදර තියන් ඉන්න එපා. අපි හොඳට සංවාද කරලා හොඳ සමාජයක් නිර්මාණය කරන්න අපි බෙදා හදා ගනිමු. මම ඔබට අවස්ථාව ලබා දීලා තියෙනවා. බලමු දරුවනේ. ඔබ බාර නොගන්නව නම් ඔබ ඇත්තටම ඔය බොරුවෙන් ඔය සහතිකේ ගෙදර තියාගෙන ඉන්න. නැත්තම් සංවාද කරලා අපි කුඹක් අනබයාද මේ ජීවත් වෙන්නේ කොච්චර කාලයකටද? එතකොට ඔය ගෙවල් දොරවල් වල අඩදබර නැහැ. පෞල් සංස්ථාවේ ලොකු කරදර නැහැ. ඔය ආදායම ඕනාට වැඩි අසාධාරණයෙන් හොයන්න යන්න හොඳ නැහැ. ගෙදරකට කවදාකවත් අල්ලසකින්, කොමිස්සයකින්, පගාවකින්, බොරුවකින්, වංචාවකින් ජඩ විදියට ගනලා දරුවෙකුටවත් අම්මෙකුටවත් තාත්තෙකුටවත් කාටවත් කන්න දෙන්න එපා. මේ සුභා දහම හරිම වෙනස්. ඕවට වන්දි කියවන දවස වැඩි ඈතක නැහැ. ඒ නිසා අපි දේශීයත්වයට ගරු කරමු. මම හරි ආදරේ කට්ටියක් තියෙනවා සැබෑ කුසිකාර්මිකයා ගොවියා. ඊට පස්සේ සැබෑ දේශීය වෛද්‍යවරයා. ඊට පස්සේ ආරක්ෂකයා. ඊට පස්සේ කාර්මිකයා. ඊට පස්සේ නර්ස් ඇටෙන්ඩන්ට්. ඒ අයගේ අත්‍යවශ්‍ය කාරණා අපිට දැන් ඔබලා ඉගෙන ගන්නවා නම් මේ කාලකන්ණි උගත් බුද්ධිමත් විද්වත් කතිකාචාර්යවරු ආචාර්යවරු කියලා මවාගෙන අපිව ඒ තාන්නමාන වලින් බය කරපු ජන සමාජයේ මිදිලා අපි ඉස්සරහට මේ එන පරපුරට හොඳ ආහාර රටාවක්, කුෂිකර්මාන්තයක් සහ පානීය ජලයක් මේ දිය උල්පත් විනාශ වෙලා තියෙන ආකාරය ඇයි ඒවට විසඳුම් හොයන්න ඕන. හොඳ අධ්‍යාපන ක්‍රමයක්, හොඳ ප්‍රවාහනයක් අපිට මේ රටේ ඕන තරම් තියෙනවා. අත්‍යවශ්‍යම කාරණාව තමයි හුස්ම ගැනීම. ඒ ඔක්සිජන් තියෙන වෘක්ෂ ලතාවන් තියෙනවා. ඔක්සිජන් බෙදෙන. ඊට පස්සේ අපිට ජලය ඕන තරම් තියෙනවා. අපිට ආහාර. ඒ නිසා ඔබට මුදල් නම් හුස්ම ගන්න නැතුව මුදල් හම්බ කරන්න පුළුවන් ද කියන එක පොඩ්ඩක් බලන්න ඕන. ඒ නිසා මම දරුවන්ට ආරාධනා කරනවා ඔබ උගතෙක් නම් බුද්ධිමතෙක් කියලා හිතේ තියන් ඉන්නවනම් අම්මලා තාත්තලා හරි හිතේ තියන් ඉන්නවනම් මගේ දුව පුතා හොඳට ඉගෙනගෙන තියෙනවා කියලා, මගේ දුව උගන්වනවා මේ පුතා උගන්වනවා කියලා
අර විශ්යෙන් පෝසත් කියලා අපි පොඩ්ඩක් ওই දැනීම එකට බෙදා හදාගෙන අපි සංවාදාත්මක කටයුතු කරන්න මම ඔබට විවෘත ආරාධනාවක් කරනවා. ගුරුවරයෙක් හෝ වේවා පූජකවරයෙක් හෝ වේවා මම කැමති නෑ, හැබැයි මට බෑ. හොඳට බුද්ධිමත් කියන බෞද්ධයෙක් එක්ක කතා කරන්න බෑ මට. මම නීතියට කැමති නෑ, මම ඒක බයයි, ඒක ගැන අවබෝධයක් මට මදි හින්දා. ගණිතය හැබැයි මම සිංහලෙන් කතා කරනවා, ඉංග්‍රීසියෙන් නෙමෙයි. ඒ නිසා ඔබලා පරිශීලනය කරන්න අර ඉන්දුරාගාරේ හාමුදුරන්ගේ බණ, මැදගොඩ අබේතිස් හාමුදුරන්ගේ බණ, හඳපානාගොඩ හාමුදුරන්ගේ විශේෂයෙන් ඔබ කවුද කියන බණ. ඒ නිසා ඔබ කවුද කියලා ඔබගේ කැපැසිටි අඳුනගෙන ඔබ මේ ගමන ගියොත් සාර්ථක ගමනක් යයි. ඒකට අත්වලක් තමයි මගෙන් දුන්නේ. ඔබ සැමට දෙවි පිහිටයි.